කොහොමද? ඉතින් අද වීඩියෝ එකෙන් මම කරන්න හිතුවේ මානසික සෞඛ්‍ය නිරෝගීව තියාගන්න අපි කරන්න ඕන දේවල් ගැන. දැන් ඕනම බාහිර කියන්නේ අපිට වෙන ඕනම රෝගයකදී අපිට ප්‍රතිකාර කරන්න පුළුවන්. එතකොට හැබැයි මේ ඒ බාහිර අපිට වෙන අනිත් රෝග වලටත් සුව වීමට ලොකු හේතුවක් වෙනවා මානසික සුවය. කියන්නේ මානසිකව අපිට තියෙන සෞඛ්‍ය යහපත් වෙන එක. ඉතින් මොකද හැම දෙයකටම වඩා ඕනම දෙයකට මුල පුරන්නේ අපේ මානසික සතුට සහ සුවපත් වීම තමයි. ඉතින් මේකදී මම අද කතා කරන්න හිතුවේ මානසිකව සුවපත් වෙන්න, මානසිකව නිරෝගී වෙන්න අපිට කරන්න පුළුවන් සහ අපි පිළිපැදිය යුතු ටිප්ස් කිහිපයක් ගැන. ඉතින් ඒකත් එක්කම මම ඔයාලට කියලා දෙනවා අපිට කරන්න පුළුවන් ඇක්ටිවිටීස් වර්ග 4ක්. ඒ කියන්නේ අපිට කරන්න පුළුවන් අභ්‍යාස මොනවද කියන එක ගැන. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. හරි. දැන් අපි මුලින්ම කතා කරමු මානසිකව අපි ඕනම කෙනෙක්ට සතුට මානසික නැතුව මානසික ආතතියෙන් දුකෙන් ඉන්න කෙනෙක්ට සාමාන්‍යයෙන් මානසික ආතතියක් තියෙන කෙනෙක් දුකෙන් කෝපයෙන් වේදනාවෙන් නිතරම සැකෙන් බියෙන් තමයි ඉන්නේ. එතකොට අපිට ඒකත් එක්කෙන ප්‍රතිඵල විදිහට විෂාදයේ කාංසාව මිග්‍රේන් තත්ත්ව සහ වෙනත් බොනෝන රෝගවලට ලොකු හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් මේකෙදි මිනිස්සුන්ට දැන් ඇත්තටම මානසිකව සහනය කියන දේ නැති වුණාම තමයි සේදි විශ්නසා ගැනීම තමන්ගේ ජීවිතයට තමන්ම මේ හානි කර ගන්න වගේ දේවල් සහ ඒක අතුරු ප්‍රතිඵල විදිහට මානසික සෑහෙන කඩාවැටීමකට ලක් වෙලා මනෝභාවය වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේකදී දැන් අපිට මුලින් ඉඳලම අපිට පුළුවන් අපේ මනස සුවපත් කරගෙන ඉදිරියටම යන්න. ඉතින් මේකදී මම ටිප්ස් වලට 10ක් කියනවා. අපි බලමු මේ ටිප්ස් වලට පුළුවන්ද කියලා අනුගමනය කරන්න. මොකද මේකෙන් අපිට අපිව ලස්සනට කන්ට්‍රෝල් එකකින් යුක්තව නිරෝගීව තියාගන්න පුළුවන්. පළවෙනි එක විදිහට දවස් කාලයකට කලින් පෙර ඔයාට වෙච්ච ඉවර වෙච්ච කතාවක් නැවත ඔයා හිත රිද්දන කතාවක් නැවත මතක් කරගෙන ඔයාවම රිද්ද ගන්නවා. මේකෙන් ඔයාට ඇත්තටම ඔයා සුවපත් වෙන්නේ නැහැ. එතකොට ඔයා කාලෙක කලින් වෙච්ච දෙයක්, කවර කියපු දෙයක්, හරි කරපු දෙයක්, හරි හිතට රිදවන දෙයක් නම් ඔයා ඒක දිගින් දිගටම මෙනෙහි කරන එකෙන් ඔයාට ඔයාගේ මානසිකව ඔයා කඩා වැටෙන්න පටන් ගන්නවා. මේකෙදි දෙවැනි එක විදිහට හිත රිදිලා තියෙන වෙලාවට ඔයාගේ හිත ඔයාට රවට්ටන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ හිතම ඔයාව රවට්ටන. ඔයා හිත රිදිලා ඉන්න වෙලාවට ඔයාට පෙන්වන්න වැරදි දේවල්. සමහරට එතන තියෙන හොඳ දේ නෙමෙයි ඔයාට පෙන්වන්න එතන තියෙන වැරදි දේ. ඒ කියන්නේ ඔයාට එතනදී බිය, සැකය, වේදනාව, කෝපය කියන දේ ඇති වෙන විදිහට ඔයාගේ හිත ඔයාවම රවට්ටනවා. ඒක තමයි සාමාන්‍ය ස්වරූපය. ඉතින් මෙතනදී ඔයාගේ හිත තේරුම් අරගෙන මේ ඔලොටන හැම දෙයක්ම ඇත්ත නෙවෙයි කියන දේ තේරුම් අරගෙන බුද්ධිමත්ව ක්‍රියා කරන්න ඕනේ. 3 තමයි විවේකයේ ගන්න එක. ඒ කියන්නේ අපේ ජීවිතේ අපිට හැම දෙයකටම වැඩිය මහන්සි වුණ හිතකට හොඳම බෙහෙත තමයි මේ විවේකයේ කියන දේ. එතකොට මේකෙදි විවේකයේ නැති ජීවිතයක් කියන්නේ හරියට මානසිකව පීඩා විඳින කෙනෙක්ට අඳුරු වෙච්ච වෙලාවක් කාලයක් ලෝකයක්. ඉතින් මේකෙදී ඔයාට ගන්න පුළුවන් පොඩි විවේකයක්. මේකෙන් ඔයාට පණ ගහලා ආයෙ නැගිටින්න පුළුවන් හැකියාව එනවා. ඉතින් 4 අනුන් හිතන දෙයට වඩා ඔයාගේ හිතේ නිදහස ගැන හිතලා ඔයා වැඩ කරන්න. මොකද දැන් අපි එයාගේ හිතේ දෙන නිසා මට මේක කරන්න බැරි වුණා මං කරනවා. එහෙම දේවල් එතකොට කවුරු හරි ඔයා ගැන හිතන දේවල් ගැන වද වෙනවා. එතකොට තමන් නිවැරදි නම් තමන් ගැන දන්නේ තමන් නම් ඒක තමන්ම දැනගන්න ඕනේ. තමන්ව කාටවත් ඕන විදියට නැතුව අනුන් හිතන දේ ගැන හිතන්නේ නැතුව තමන්ගේ සිතට මානසිකව සුවයක් දෙන්න පුළුවන් විදියට ක්‍රියා කරන්න. 5 තමයි හැමෝටම ඔයාගේ මුළු ජීවිතේම දෙන්න යන්න එපා. මේකෙදී එකෙන් ඔයාට නොදැනීම ඔයාගේ සතුට කියන දේ එතනින් උදුර ගන්නවා. එතකොට ඔයාට ඔයාව නැති වෙනවා. ඒකෙන් වෙන්නේ ඔයාගේ සීමාව ඔයාම දන්නේ නැතුව පැනලා ගිහිල්ලා ඔයාට ඔයාවම නැති වෙලා ඔයාගේ සතුට නැති වෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ සතුට රඳවගෙන ඔයාගේ සීමාව ලකුණු කරගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න. මොකද අපි හැමෝටම අපි ළඟ ඉන්න අයට ආදරය කරන්න ඕනේ. හැබැයි එහෙම කරනවා කියලා තමන්ගේ සතුට නැති කරගෙන මේ දේවල් කරලා වැඩක් නැහැ. මොකද එතකොට
අපිට ලැබෙන දෙයක් නැහැ. එතකොට අපි දුර්වලලා ඉවරයි. මොකද අපි දීර්ඝටම කෙනෙක් වෙනුවෙන් තව දෙයක් කරන්න නම් අපි නිරෝගීව ඉන්න ඕනි. ඉතින් 6 වෙනි එක විදිහට දැනෙන හැම හැඟීමකටම ඉඩ දෙන්න යන්න එපා. එතකොට ඒ වගේම අපි දැනෙන හැඟීම් වලට විරුද්ධව ක්‍රියා කරන්නත් හොඳ නැහැ. සහ ඒකෙන් ඔයාගේ හිතට දැනෙන හැඟීම් වලට මඟ නොහැර ඉඩ දෙන්න. ඒ කියන්නේ දැන් අපිට දැනෙනවා නම් මොනවා හරි දෙයක් ගැන බියක්, කෝපයක්, සතුටක්, වේදනාවක් ඒ වගේ දේවල් අපි ඉග්නෝර් කියන්නේ ස්කිප් කරන්නේ නැතුව අපි ඒක මගහැර ගන්න නැතුව ඒ දෙයට ඉඩ දීලා ඔයාට බලන්න ඕනේ ඒ දේවල් ඔයාගේ හිතින්ම කල්පනා කරලා බලලා ඒක තේරුම් ගන්න එක තමයි කරන්න ඕනේ. මොකද ඔයා ස්කිප් කරන තරමටම ඒක කවදාවත් ඉවර වෙන දෙයක් වෙන්නේ නැහැ. හරි. 7 විදියට ඔයාගේ ජීවිතය සමාජ මාධ්‍යවල දේවල් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. සමාජ මාධ්‍යවල ට්‍රිප්ස් දානවා තියෙනවා. එතකොට ෆැමිලි ලයිෆ් තියෙනවා. එතකොට එක නායක ෆන් ගේම්ස් කරන දේවල්, හයික් යන දේවල්, ගෙවල් වලට ගෙන එක බඩු මුට්ටු, එතකොට ගෙවල් දොර හදන විවිධ විදිහට එක නාට තරාතිරම් වලට තියෙන මුදල් වල විදිහට මිනිස්සු කරන දේවල් තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් පුරුදු වෙලා තියෙනවා. ඒ දේවල් බලලා මට නැත්තේ අයියෝ මට ඇයි නැත්තේ ඇයි මට මෙහෙම නැත්තේ එහෙම හිතන දේ. ගොඩක් වෙලාවට සමාජ මාධ්‍යවලදී පවා පේන දේවල් ඇත්තක් වෙන්න නැති වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී තමන්ගේ ජීවිතේ තමන්ට තියෙන චූටි දේත් එක්ක හරි සතුටු වෙලා ඒක විඳින්න පුරුදු වෙන්න. ඒත් ඇරෙන්න අනුන්ගේ දේවල් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. එතකොට මිනිස්සුන්ගෙන් සහ තැන් වලින් ඈත් වෙන්න ඔයාට අයිතියක් තියෙනවා. මෙතනදී මිනිස්සුන්ගෙන් හා තැන් වලින් ඈත් වෙන්න කියලා කියන්නේ ඔයාගේ දියුණුවට ඔයාගේ සතුටට බාධාවක් වෙන මිනිස්සු. ඒ කියන්නේ ඔයාට අකමැති කියලා තේරෙන මිනිස්සු, ඔයාව ආශ්‍රය කරන අකමැති මිනිස්සු සහ ඔයා ඉන්න තැනින් ඔයාව මේ හැමතැනදීම එහාට කරලා ආශ්‍රය කරනවා වගේ නෝ මග හරිනවා වගේ දැන ගන්න. ඔයා එතනින් ඈත් වෙන්න ඕනේ. මොකද එතනදී ඔයාගේ සතුට සහ දියුණුවට ලොකු බාධාවක් වෙන්න පුළුවන්. ඊට 9 වෙනි එක තමයි ඔයාටම ආදරය කරන්න. ඔයාටම සලකන්න පුරුදු වෙන්න. හැම දෙයකදීම ඔයා එක කරන්න. මොකද ඔයා නිරෝගී වුණොත් ඔයාට ආදර කරොත් තමයි දෙවෙනුව අනිත් අය ගැන හිතන්න පුළුවන් විදිහට ඔයා නිරෝගීව ඉන්නේ. ඉතින් මේකෙදි ඔයාටම දොස් කියා ගන්න ඕනේ. දැන් අපි මොන හරි දකෝ අයියෝ මගේ මෝඩකම මම ඇයි එහෙම දෙයක් කරේ මටම ගහ ගන්න ඕනි මං කොච්චර මෝඩද ඇයි මං එහෙම කරේ අපි අර දවස් 30ෙම මොන හරි අපෙන් වෙච්ච මොන හරි දෙයක් නිසා දවස් ගාන තමන්ටම දොස් කියා ගන්නවා. හැබැයි එහෙම කරගන්න නැතුව ඔයාවම තේරුම් අරගෙන ඔයාගේ අඩුපාඩු දෙන දේ ඔයාම හදාගෙන ඒක නිතරම හිත තමන්ගේ අඩුපාඩුව කියන්නේ තමන්ටම වද වී දොස් කිය ඉන්න නැතුව ඒකෙන් ඔයා දැනගන්න ඕනේ ඒ අඩුපාඩු හදාගෙන ඔයාට ආදරෙන් සලකන්න. ඔයාටම ආදරෙන් කතා කරන්න. ඒක තමයි නම්බර් 1. එතකොට 10 වෙනි එක විදිහට ඔයා දැනටම කොච්චර දේවල් දරාගෙන ඉන්නවද විඳගෙන තියනවද? එතකොට ඔයා පහු කරපු ජීවිතේ අමාරුම දවස් මොනවද? ඒ හැමදේම මෙනෙහි කරන්න. ඔයා මේ ජීවිතේ ඔයා දිනපු දේවල්, ඔයා ජයග්‍රහණය කරපු දේවල්, එතකොට ඔයා ඉගෙන ගත්ත දේවල් හරි ජොබ් කරපු දේවල් ක්වොලිෆිකේෂන් හදාගත්ත දේවල් ආ කරපු කෝසස් සම්බන්ධව එතකොට ඔයා තව කරපු නිර්මාණත්කම් ඔයා එක විදිහේ ජයග්‍රහණ කරලා ඇති. ඉතින් මේ දේවල් ගැන ඔයාගේ ජීවිතේ ඔයා කරපු අමාරුම දුෂ්කර කාර්යවල නැති. ඒ දේවල් ඔයා කොහොමද කරේ? ඒ දේවල් වල ඔයා දරාගත්තේ කොහොමද? ඒ වලට මුණ දීපු විදිය කොහොමද කියන දේවල් මතක් කරලා ඔයාට පුළුවන් ඔයාට ආපහු හොඳ ශක්තියක් ගන්න. ඔයාගේ ජීවිතයේ අලුත් ශක්තියක් ගන්න නම් අලුත් නැගිටීමක් ගන්න නම් ඔයාගේ පෙර ජීවිතේ අතීතයේ තියෙන ඒ දරා ගැනීම ඉවසීම් අමාරු දුෂ්කර කාලවල සහ ඔයා දිනාගත්ත දේවල් ලොකු සාක්ෂියක් වෙනවා. ඉතින් මේ දේවල් එක්ක අපි බලමු දැන් ඔයාට ඔයාගේ මානසිකව ඒකෘතාවය එක තැනකට ඔයාට මනසින් එන්න බැරි තැන්වලදී සහ ඔයාට ඔයාගේ කන්ට්‍රෝල් එක මනස කන්ට්‍රෝල් එක ගිලි වෙලා යන වෙලාවට ඔයාට ඒක නැවත ලබාගෙන මානසිකව සුවපත් වෙන්න පුළුවන් අභ්‍යාස කිහිපයක් තියෙනවා. මේකෙදි මම ඔයාලට කියනවා අභ්‍යාස කිහිපයක් ගැන 4ක් ගැන. මේකෙදි පළවෙනි එක විදිහට බෞද්ධ කෙනෙක් නම් මෛත්‍රී භාවනාව අහලා තියෙන දෙයක්. මේකෙදි ඔයාලට කරන්න පුළුවන් දේ ඉස්සරම ඔයා සංසුන් වෙලා ඔයාට හොඳ පරිසරයකට ඔයා යන්න. ඔයාට මනසව සංසුන්ව තියාගන්න පුළුවන් පරිසරයකට ගිහිල්ලා අස්පියාගෙන ඉස්සරම තමන්ට
මම නිදුක් වෙම්මා සුවපත් වෙම්මා බියෙන් සැකෙන් කෝපයෙන් දුකෙන් තොරව සැහැල්ලු මනසක් ඇතිවෙම්මා. ඒ විදිහට ඔයාව මෙනෙහි කරලා ඔයාගේ මානසික සුවය ඔයා පතන්න. දෙවනුව ඔයාගේ දෙමව්පියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට ඒ විදිහට ප්‍රාර්ථනා කරන්න. තුන්වෙනුව මිතුරන්ට ඔයාගේ යහළුවන්ට ප්‍රාර්ථනා කරන්න. හතර ඔයාගේ අසල්වාසීන් මැදි කියන්නේ අපි වැඩි ආශ්‍රයක් නැති වුණත් අපිත් එක්ක ඉන්න සාමාන්‍ය හිතවත්කම් පවත්වන කට්ටියව මෙනෙහි කරන්න. ඊට පස්සේ ඔයාට වෛර කරන, ඔයාව රිද්දන, ඔයාගේ සතුට නැති කරන, ඔයාට නිතරම නරක දේවල් කරන මිනිස්සු ඉන්නවා නම් ඒගොල්ලෝ මෙනෙහි කරලා ඒගොල්ලන්ගේ හිතත් මේ විදිහටම නිදුක් වෙන්න, නිරෝගී වෙන්න, සුවපත් වෙන්න, බියෙන් සැකෙන් කෝපයෙන් වේදනාවෙන් තොර වෙන්න කියන දේ ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඊට පස්සේ සදේවක සියලුම ලෝකයේ සියලුම සත්වයන්ට ඔයා මේ දේ ප්‍රාර්ථනා කරන්න. ප්‍රාර්ථනා කරලා විනාඩි කිහිපයක් ඔයා එහෙම ඉඳලා ඔයා නැවත යථා තත්ත්වයටපත් වෙලා ඊට කලින් ඇස් දෙක පියාගෙනම ඔයා මේ රැස් කරගත්ත කුසලයේ සියලුම සත්වයන් අනුමෝදන් වෙන්න කියලා ප්‍රාර්ථනා කළා. ඔයා ඇරලා ඔයාගේ වත්මන් ලෝකයට දැන් පිවිසෙන්න ඕනේ. මේක දිනපතා කරන එකෙන් ඇත්තටම ලොකු සොයයක් තියෙනවා. ඊළඟ එක තමයි ප්‍රාණයාම. මේ කියන්නේ ඩීප් බ්‍රීතින් එක. මේකෙදි වට කරන්න පුළුවන් තප්පර 4ක් හුස්ම ගන්න. තප්පර 4ක් ඔයා හුස්ම අරගෙන තප්පර 4ක් ආයෙ ඊට වඩා හැමින් හුස්ම ගන්නවා. ඊට පස්සේ තප්පර 4ක් මේ හුස්ම හිර කරගෙන ඉන්නවා. මුලින්ම තප්පර 4ක් මේම හුස්ම අරගෙන පිට ගන්නවා. ඊට පස්සේ මේක අපි සාමාන්‍ය විදිහට ටිකක් සෙමින් ගන්නවා. ඊට පස්සේ තප්පර 4ක් අපි හුස්ම හිර කරගෙන ඉන්නවා. ඊට පස්සේ තප්පර 8ක් අරගෙන අපේ හුස්ම හිමින් පිට කරනවා. මේ වගේ 5-10 අතර ප්‍රමාණයක වාර ගානක් ඔයාලට මේක නැවත කරන්න පුළුවන්. මේකත් හොඳ මානසික අභ්‍යාසයක්. ඒ කියන්නේ ඔයාලට මයින්ඩ් රිලැක්ස් ඇක්ටිවිටි එකක්. ඊළඟ එක තමයි ග්‍රවුන්ඩින්. ග්‍රවුන්ඩින් ක්‍රමය කියලා කියන්නේ මනස මේ ඒකට වචන සිංහල වචන මට එන්නේ නැහැ. මේකෙදි ඔයා කරන්න ඕනේ මේකෙදි අපි මේකට කියනවා 5-4-3-2 ක්‍රමය කියලා සිංහලෙන්. මේකෙන් ඔයා ඉස්සරවම ඇස් දෙක පියාගෙන හිතනවා මේකෙදිත් ඔයා සංසුන් ඔයාට ඉන්න පුළුවන් හොඳ අටපිටාවකට ගිහිලා ඇස් දෙක පියාගෙන දේවල් 5ක් මතක් කරන්න. දේවල් 5ක් කිව්වම පුළුවන් මල් පෝච්චිය, පොතක්, පෑනක්, මේසයක්, පුටුවක් වගේ ඇඳුම මේ වගේ 5. ඊට පස්සේ අපි 4ක් හිතනවා ශබ්ද, මොනවා හරි ශබ්ද. සමහරට අපිට මේ යන මයින්ඩ් රිලැක්සින් මියුසික් එකක්, කුරුල්ලෝන්ගේ සද්ද, ලේනුන්ගේ සද්ද, ඒ වගේ මොනවා හරි සවුන්ඩ්ස් වර්ග 4ක්. ඊට පස්සේ ස්පර්ශයන් 3ක්. ඒ කියන්නේ ඔයාලට අල්ලන්න පුළුවන් දේවල්. දැන් අපිට මල් වාසක මේ අල්ලන්න පුළුවන්. මේසෙ අල්ලන්න පුළුවන්, වගේ ඇඳුම අල්ලන්න පුළුවන් මේ වගේ 3ක්. ඊට පස්සේ සුවඳවල්. සුවඳවල් වලදී දාන්න පුළුවන් අග පර්ෆියුම් එක සුවඳ, හඳුන්කුරු සුවඳක්, එතකොට මල් වල සුවඳක්, ඒ වගේ සුවඳවල් දෙකක් හඳුනා ගන්න. ඊට පස්සේ රසක් විඳින්න. මේකද තේ උගුරක්, බීම උගුරක්, මොනවා හරි ජූස් එකක්, වතුර උගුරක් හරි පුළුවන්. මේකත් හොඳ ක්‍රමයක්. තව දෙයක් තමයි ප්‍රොග්‍රෙසිව් මියුසික් මස්කල් රිලැක්සේෂන්. ඒ කියන්නේ මාංශ පේශි ලිහිල් කිරීමේ අභ්‍යාසයක්. මේකද කරන්න ඕනේ සංසුන්ව වාඩි වෙලා හරි වැතිරිලා හරි නිදාගෙන දිගා වෙලා හරි ඔයාගේ කකුලේ ඉඳලා හිස දක්වා එක් මාංශ පේශි කණ්ඩායමක් තප්පර 5ක් තද කරගෙන පසුව ලිහිල් කරනවා. අපි දැන් කකුල් දෙක ගත්තොත් මෙහෙම කකුල් දෙක අපි තද කරගන්න. ඒ කොටස විතරක්. එහෙම තද කරගෙන තප්පර 5ක් ඉඳලා ඒක රිලීස් කරනවා. ඊට පස්සේ ටිකක් උඩට එනවා. ඊට පස්සේ දනිස් දෙක. ඊට පස්සේ කලව. අපිට ඒ විදිහට පුළුවන්. හරි. මේ ටික තමයි ඔයාලට කරන්න පුළුවන් අභ්‍යාස. ඉතින් මේ දේ කරලා බලන්න. ඊට අමතරව ඔයාලට තව තියෙන මයින්ඩ් රිලැක්ස් මියුසික් තියෙනවා. ඒවට සමන් දෙන්න පුළුවන්. සහ මේ සබ්ටියුමියර් වලට සමන් දෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. මේවත් කරලා බලන්න. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එකතු වෙන ඔයාලට ගොඩක් ස්තුතියි සහ මතක් කරනවා මගේ channel එක subscribe කරලා like එකක් comment එකක් දාන්න කියලා. ඉතින් ගොඩක් ස්තුතියි.